සුබ දවසක් වේවා. winwinlk.com online business platform එකේ ඔයාගේ shop එකේ seller profile එක හදාගන්න විදිය තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මුලින්ම අපි බලමු ඔයාගේ seller profile එක හදාගන්න ඔයාලට මොනවාද අවශ්‍ය වෙන්නේ කියලා. හරි. ඔයා අලුතෙන්ම business එකක් පටන් ගන්න කෙනෙක් නම් ඔයාගේ business එකට මුලින්ම ඔයා නමක් තෝරගන්න ඕනේ. ඒතර මේ නම තෝරගන්නකොට ඒක කස්ටමර් කෙනෙක්ට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කෙටි නමක් වෙන එක වැදගත් වෙනවා. ඉතින් මුලින්ම ඔයාගේ shop එකට නමක් තෝරගන්න ඕනේ. ඊළඟට shop logo එකක් හදාගන්න ඕනේ. shop logo එක හදාගන්නකොට ඔයාගේ shop එකේ නමින්ම එහෙම නැත්නම් ඔයාගේ business එකේ නමින්ම logo එක හදාගන්න එක වඩා හොඳයි. ඉතින් මේ shop logo එක ඔයා pixel 200x200 size එකට තමයි හදාගන්න ඕනේ. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාගේ profile picture එකක්. ඒ වගේම shop එකට banner එකක් අවශ්‍ය වෙනවා. ඒතර profile picture එක එකත් logo එකේ size එකටම pixel 200x200ට හදාගන්න ඕනේ. ඒ වගේම banner එක pixel 1130x150 size එකට තමයි ඔයා හදාගන්න ඕනේ. ඊළඟට ඔයාලට අවශ්‍ය වෙනවා ඔයාගේ shop එක හදාගන්න ලියකියවිලි කීපයක්. පළවෙනි එක තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත. එහෙම නැත්නම් ගමන් බලපත්‍රය. ඉතින් මේ වල ෆොටෝස් ඔයගලන්ට අවශ්‍ය වෙනවා. ජාතික හැඳුනුම්පතේ නම් ඉස්සරහා සහ පිටුපස ෆොටෝස් දෙකක් ඔයාලට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි verification documents වලට මේ ලියකියවිලි අතර ඊළඟ ලියකියවිලි තමයි විදුලි බිලක්, වතුර බිලක් හෝ වෙනත් ඔයාගේ shop එකේ address එකට ඔයාගේ නමට එන බිලක් ඔයා අප්ලෝඩ් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී මේ බිල එන්නේ ඔයාගේ නමට නෙමෙයි නම් උදාහරණයක් විදියට ඔයාගේ ස්වාමි පුරුෂයාගේ නමට නම් එන්නේ ඔයාගේ husband ගේ නමට නම් මේ බිල එන්නේ ඔයාට පුළුවන් මේ බිලත් එක්ක ඔයාගේ විවාහ සහතික පත්‍රයේ ෆොටෝ එකකුත් අප්ලෝඩ් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ තාත්තාගේ නමට නම් බිල එන්නේ ඔයාට පුළුවන් මේ බිලත් එක්ක ඔයාගේ උපැන්න සහතිකයේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඒ වගේම තමයි ඔයා ඉන්නේ කුලී නිවසක නම් කියන ඔයාගේ පවුලේ කෙනෙක්ගේ නමට නෙමෙයි නම් මේ බිල එන්නේ ඔයාට පුළුවන් බදු ඔප්පුවකුත් එක්ක මේ බිල අප්ලෝඩ් කරන්න. හරි. ඊළඟට ඔයාගේ shop එක හදා ගන්නවට අවශ්‍ය වෙනවා shop එක පිළිබඳ කෙටි විස්තරයක්. එතනදී ඔයාගේ shop එකේ තියෙන products ගැන ඒවල quality එක ගැන ඒව හදා ගන්න පාවිච්චි කරන material ගැන ඒව කොහෙන්ද හොයාගන්නේ ඒ දේවල් ගැන ඔයාලට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි short profile එහෙම නැත්නම් seller ගැන shop owner ගැන ඒ කියන්නේ ඔයාගේ ගැන කෙටි විස්තරයක් එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් අවශ්‍ය වෙනවා. මේ දේවල් ඔයාගේ customer කෙනෙක්ට ඔයාගේ shop එකට එන customer කෙනෙක්ට වැදගත් වෙනවා. හරි. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට අවශ්‍ය වෙන්නේ ඔයාගේ shop එක හදාගන්න. හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ඔයාගේ seller profile එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම මම winwinlk.com website එකට යනවා. winwinlk.com කියලා type කරලා හරි. ඊළඟට මම මගේ account එකට log වෙනවා. ඉතින් ඔයාලට පේනවා වම් පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා login කියලා බටන් එකක්. ඉතින් මම login touch කරනවා. ඊට පස්සේ මම මෙතනට email address එක enter කරනවා. ඊළඟට මම password එක enter කරලා login බටන් එක touch කරනවා. හරි. දැන් මම account එකට log වෙලා ඉන්නේ. ඒතර මෙතන කලින් login button එක තිබ්බ තැන දැන් ඔයාලට පේනවා account කියලා තියෙනවා. ඉතින් මම account touch කරනවා. හරි. දැන් මම මගේ winwinlk.com website එකේ platform එකේ backend එකට log වෙලා ඉන්නේ. මෙතන පහළට ගියාම ඔයාලට පේනවා marketplace කියලා තියෙනවා. එතන තියෙනවා yes I want to become a vendor කියලා. ඉතින් මම මේක ටච් කරනවා. ටච් කරාම become a seller කියලා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙතන shop name සහ message කියලා
ටෙක්ස්ට් ෆීල්ඩ් එකක් තියෙනවා. ඉතින් shop name එකට ඔයා තෝරගත්ත නම එන්ටර් කරන්න පුළුවන්. හරි. දැන් මම empower කියලා එන්ටර් කරා. එතකොට එතන මේ ඔයාලට පේනවා ඇති මෙතන රතු පාටින් icon එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ නමින් දැනටමත් මේ platform එකේ shop එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ නම පාවිච්චි කරන්න බෑ. ඒක නිසා ඔයාලට පුළුවන් වෙන නමක් පාවිච්චි කරන්න. ඕකේ. ඒ නම මට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මෙතන message කියලා තියෙනවා. මෙතන ඔයා type කරන්න ඕනේ ඔයාගේ shop එකේ ඔයා මොන වර්ගයේ productsද sell කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක back end එකට යවන message එකක් ඔයාගේ shop එක approve කරගන්න. මම මෙතන type කරනවා fashion jewelry fancy items හරි. ඉතින් මම මෙන්න මේ වගේ මගේ shop එකේ විකුණන බලාපොරොත්තු වෙන product වර්ග ගැන මෙතන type කරනවා. ඊට පස්සේ මම continue button එක touch කරනවා. හරි. දැන් ඔයගලන්ට පේනවා මෙතන message එකක් ඇවිල්ලා තියෙනවා. Thank you for registering as seller. Your request has been successfully submitted. දැන් back end එකකින් message එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මම email එකකුත් යවන්න ඕනේ. මගේ shop එක approve කරලා දෙන්න කියලා. ඉතින් ඒ email එක යවන්න ඕනේ කොහොමද කියලා මම ඊළඟට ඔයගලන්ට කියලා දෙන්නම්. shop approval request එක යවන්න ඕන format එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි email එකක් යවනකොට මෙන්න මේ කොටස් තුන ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ තමයි to ඒ කියන්නේ අපි කාටද email එක යවන්නේ කියන එක. එතකොට මෙතන අපි enter කරන්න ඕනේ info@winwinlk.com කියලා. මෙන්න මේ address එකට තමයි shop approval request එක යවන්න ඕනේ. එතකොට ඊළඟට මේ subject එක email subject එකට අනිවාර්යයෙන්ම මේ විදිහටම request for shop approval කියලා enter කරන්න ඕනේ. ඊළඟ කොටස තමයි email body එක එහෙම නැත්නම් message එක. මෙතන seller name එක මම මගේ නම type කරනවා. ඊළඟට shop name එක ඊළඟට shop name එක enter කරපු shop එක ඊළඟට email address එක ඊළඟට RPR number එක ඊළඟට මෙතන ඔයාගේ නම එන්ටර් කරන්න ඕනේ. හරි. දැන් මම shop approval request එකට අදාළ සියලුම විස්තර ටික එන්ටර් කරලා ඉවරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ පළවෙනි approval request එක යවන්න ඕනේ. හරි. දැන් අපි shop approval request එක යවලා තියෙන්නේ. ඉතින් profile එක හදන විදිය පෙන්වන්න කලින් මම ඔයාලට පෙන්වන්නම් ඔයාගේ shop එක මොන විදිහටද display වෙන්නේ කියලා. හරි. දැන් මම ඉන්නේ product page එකක් ඇතුලේ. ඉතින් දැන් මම phone එකේ log වෙලා ඉන්න නිසා මට මගේ shop එකට යන්න සාමාන්‍යයෙන් log වෙලා ඉන්නේ desktop එකකින් හරි laptop එකකින් හරි නම් ඔයාට දකුණු පැත්තෙන් තව column එකක් පෙන්නනවා. ඒකේ තියෙනවා ඔයාගේ profile picture එක සහ shop එකේ link එක.
ඉතින් මම ෆෝන් එකෙන් ලොග් වෙලා ඉන්න නිසා මට මේ දේවල් පෙන්වන්නේ නැහැ. ඉතින් මට පුළුවන් මෙන්න මෙතන උඩින්ම දකුණු පැත්තේ කෙළවරේ පහළට තිත් තුනක් පෙන්නනවා. ඒ තිත් තුන ටච් කරාම මෙන්න මේ වගේ මෙනු එකක් එනවා. ඒකෙන් මම මෙතන තියෙන desktop site කියන එක සිලෙක්ට් කරනවා. අන්න එතකොට desktop version එක load වෙනවා. දැන් මට මේ දකුණු පැත්තේ තියෙන column එක බලා ගන්න පුළුවන්. ඉතින් මම එතනින් මගේ shop එකේ link එක touch කරලා shop එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මම ආයේ desktop mode එකෙන් අයින් වෙනවා. හරි. එතකොට මෙන්න මේ විදිහට තමයි ඔයාගේ shop එක display වෙන්නේ. එතකොට මෙතන avatar එක, ඒ වගේම shop එකේ logo එක, banner එක, ඔයාගේ contact details, email address එක, ඊළඟට shop එකේ location එක පෙන්නනවා, Google map එක. ඊළඟට මෙතන ඔයාලට පේනවා collection, profile, about store කියලා tabs කීපයක් තියෙනවා. ඉතින් collection එක යටතේ තමයි ඔයාගේ products ටික පෙන්වන්නේ. හරි. දැන් මගේ seller profile එක approve කරලා තියෙන්නේ. දැන් මම account එකේ පල්ලෙහාට ගිහිල්ලා බැලුවාම මෙතන market place එක යටතේ අලුතෙන් icons කීපයක්ම add වෙලා තියෙනවා මගේ shop එකට අදාළව. ඉතින් මම මේ list එකෙන් මුලින්ම තියෙන icon එක my profile කියන icon එක touch කරනවා. හරි. දැන් ඔයගලන්ට පේනවා රතු පාටින් error message එකක් පෙන්නනවා. මම තවම මොනවත්ම details enter කරලා නැති නිසා. එතකොට මෙතන ඔයගලන්ට පේනවා profile details, bank details, attachments කියලා tab තුනක් තියෙනවා. ඒතර මුලින්ම මම profile details තමයි enter කරන්නේ. එතන customer details යටතේ first name, last name, email කියලා කොටස් තුනක් පෙන්නනවා. ඒතර මේ දේවල් මම account එක හදනකොට දීපු විස්තර වලින් තමයි අරගෙන තියෙන්නේ. මේ දේවල් මට මෙතනදී edit කරන්න බෑ. ඊළඟට SEF keyword එකක් add වෙලා තියෙනවා. මේක මම දීපු shop name එකම තමයි add වෙලා තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවා avatar කියලා. එතකොට මෙතනට තමයි මම අර ඔයගලන්ට කලින් කියපු profile picture එක add කරගන්න ඕනේ. දැන් මම මගේ shop එකට අවශ්‍ය documents ටිකයි photos ටිකයි ලෑස්ති කරගෙන තියෙන්නේ. හැබැයි මම මේ දේවල් ටික phone එකට ගන්නකොට ඒවල file names ගොඩක් දිගට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම මුලින්ම මෙතනට images upload කරන්න කලින් ඒවල file name ටික වෙනස් කරගන්නවා. හරි. දැන් ඔයගලන්ට පේනවා මෙතන images කීපයක්ම තියෙනවා. සමහර ඒවා මම දැනටමත් rename කරලා තියෙන්නේ. NIC එක, NICF, NICB කියලා මම rename කරලා තියෙනවා. front back කියන දෙක. ඊළඟට මෙතන ඔයගලන්ට පේනවා බිලක් තියෙනවා. දැන් මම මේ බිලේ නම rename කරගෙන නැහැ. මම ඒක touch කරගෙන ඉන්නකොට මෙන්න මේ වගේ පහලින් ඔයගලන්ට පේනවා icons කීපයක් ඇවිල්ලා තියෙනවා. එතන දකුණු පැත්තේ කෙළවරේ තියෙනවා more කියලා. මේ more එක touch කරාම මට එනවා තුන්වෙනියට උඩ ඉඳන් තුන්වෙනියට rename option එක. මම ඒක select කරලා නම වෙනස් කරනවා. එතකොට මෙතන මම තියෙන්නේ මගේ electricity bill එක, විදුලි බිල. ඒක නිසා මම E bill කියලා මේක rename කරගන්නවා. හරි. ඊළඟට මෙතන තියෙනවා මගේ විවාහ සහතිකය. marriage certificate එක මම කෙටි නමක් දාගන්නවා. ඊළඟට මගේ logo. හරි. දැන් මම මගේ images ටික rename කරගෙන ඉවරයි. ඊළඟට මම නැවත යනවා profile එක හදන්න. හරි. දැන් මම මෙතන තියෙන
මේ shopping cart icon එකත් එක්ක තියෙන box එක touch කරනවා. touch කරාම මෙන්න මේ වගේ image manager එකක් load වෙනවා. එතකොට මෙතන මගේ photos ටික මම upload කරගන්න ඕනේ මේ image manager එකට. ඒතර ඒකට වම් පැත්තේ ඉඳන් තුන්වෙනියට තියෙනවා upload icon එක. ඉහළට arrow එකක් එක්ක තියෙන්නේ. ඒක touch කරාම මෙන්න මේ වගේ options කීපයක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් මම photos and videos select කරගන්නවා. හරි එතකොට මෙතනට ඇවිල්ලා තියෙනවා මගේ හරි මෙතනින් මම මුලින්ම profile picture එක select කරනවා. හරි your file has been uploaded කියලා මට message එකක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔන්න profile picture එක image manager එකට load වෙලා තියෙනවා. දැන් මට පුළුවන් මේක touch කරලා select කරගන්න. ඊළඟට මෙතන තියෙන gender කියලා මම එතනින් female select කරනවා. short profile එක. ඒතර මම කලින් ඔයගලන්ට කිව්වා select profile එක වාගෙන පොඩි හැඳින්වීමක් එහෙම නැත්නම් වාගේ ව්‍යාපාරය ගැන කෙටි හැඳින්වීමක් අවශ්‍ය වෙනවා කියලා. ඔයා කොහොමද මේ බිස්නස් එක පටන් ගත්තේ? සාවාගේ වෙනත් තොරතුරු මෙතන ඇතුළත් කරන්න පුළුවන්. කස්ටමර් කෙනෙක් ඔයාගේ ෂොප් එක විසිට් කරාම මේ දේවල් ඒ කස්ටමර්ට දැනුවත් කරන්න උට අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන තියෙන්නේ මම එන්ටර් කරපු ෂොප් නේම් එක. ඊළඟට Twitter ID එකක් තියෙනවා නම් මට මෙතන එන්ටර් කරන්න පුළුවන්. ඊළඟට address one එක. ඒතර මම කලින් ඔයගලන්ට පෙන්නුවා Google Map එකේ ඔයාගේ ෂොප් එකේ location එක display කරන්න පුළුවන් කියලා. එතකොට ඒ location එක ගන්නේ මෙන්න මෙතන ඔයා එන්ටර් කරන address එකෙන්. ඒතර මෙතනට ඔයාගේ shop location එකේ සම්පූර්ණ address එකම මෙන්න මේ box එකට ඔයා එන්ටර් කරන්න අවශ්‍යයි. හරි දැන් මම සම්පූර්ණ ඇඩ්‍රස් එක මෙතන එන්ටර් කරලා තියෙන්නේ. ඊළඟට මෙතන නැවත වතාවක් සිටි එක ඇඩ් කරනවා. ඊළඟට මම zip code එක එන්ටර් කරනවා. ඔයා zip code එක දන්නේ නැත්නම් ඔයාට පුළුවන් Google search එකක් කරලා ඔයාගේ city එකට අදාළ zip code එක හොයාගන්න. ඊළඟට මෙතන country එක ශ්‍රී ලංකා කියලා ශ්‍රී ලංකා select කරනවා. province එක western province. ඊළඟට ඔයාගේ business එකට අදාළ Facebook page එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන Facebook ID එක enter කරන්න. හරි. company banner එක enter කරන්න තියෙනවා. මේ කොටුව ඇතුලේ මම ටච් කරනවා. එතකොට මගේ image manager එක load වෙනවා. ඉතින් මම banner එක මෙතනට දැනටමත් අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මට පුළුවන් මේ banner එක select කරලා මෙතනට add කරගන්න. මම company banner එක add කරගන්නවා. මේ square කොටුව ඇතුලේ ටච් කරලා banner එක මම image manager එකකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් මම එතනින් select කරලා banner එක add කරගන්නවා. company logo එකත් ඒ විදිහටම මම add කරගන්නවා. ඊළඟට company description ඔයාගේ shop එකට ගිහිල්ලා බලුවොත් about store කියලා තමයි මේ විස්තර shop එකේ පෙන්නන්නේ. එතකොට මෙතනට ඔයාට පුළුවන් ඔයාගේ shop එක ගැන එහෙම නැත්නම් ඔයාගේ business එක ගැන විස්තර ටිකක් සඳහන් කරන්න. එතකොට ඔයාගේ shop එකේ විකුණන products
ඒ ප්‍රොඩක්ට්ස් වල ක්වොලිටි එක මොන වගේ ක්වොලිටි එකේ ප්‍රොඩක්ට්ස් සෙල් කරන්නේ. එතකොට ඒ වලට පාවිච්චි කරන අමුද්‍රව්‍ය මටීරියල් ඒ වගේම ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක ඔයාම නම් හදන්නේ ඒක පිළිබඳ ඔයා ඒ ප්‍රොඩක්ට් එක හදන්න හිතුවේ ඇයි ඒක කොහොමද හිතුවේ ඒකේ ඉතිහාසය පිළිබඳව ඔයාට කතා කරන්න පුළුවන්. මෙතන විස්තර සඳහන් කරන්න පුළුවන්. හරි. එතකොට දැන් මම ජෙනරල් ටැබ් එකේ විස්තර ටික එන්ටර් කරලා ඉවරයි. ඊළඟට මම මේ විස්තර ටික සේව් කරනවා. සේව් බටන් එක ටච් කරලා. හරි. ප්‍රොෆයිල් ඩීටේල්ස් එන්ටර් කරලා ඉවරනාට පස්සේ ඊළඟට ඔයාට තියෙන්නේ බැංක් ඩීටේල්ස් එන්ටර් කරන්න. එතකොට මෙතන ඔයාට පුළුවන් ඔයාගේ account name එක එන්ටර් කරන්න. ඔයාට පේනවා මෙතන තරු ලකුණු තියෙනවා. මේ account name, account number, bank name, bank branch කියන තොරතුරු වලට අගින් තරු ලකුණක් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ ඒවා අනිවාර්යයෙන්ම එන්ටර් කරන්න ඕනේ දේවල්. හරි. ඊළඟට මම මෙතන account number එක තමයි එන්ටර් කරන්න ඕනේ. එතකොට හරියට ඔයාගේ බැංක් එකේ account number එක එන්ටර් කරන්න. ඊළඟට මෙතනින් මට බැංකුවේ නම සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට මෙතනින් මට branch එක සිලෙක්ට් කරන්න පුළුවන්. එතකොට මේ දේවල් හරියටම එන්ටර් කළද කියලා චෙක් කරලා බලන්න. එතකොට SWIFT code එක ඔයාලට පේනවා ඇති මෙතන තරු ලකුණක් දාලා නැහැ. මොකද ඒක අනිවාර්යයෙන්ම එන්ටර් කරන්න ඕනේ නැහැ. විදේශ රටවල ඉන්න අය තමයි මේක අදාළ වෙන්නේ. ඒක නිසා තරු ලකුණු තියෙන විස්තර ටික එන්ටර් කරලා ඉවරලා ඔයාලට පුළුවන් සේව් බටන් එක ටච් කරන්න. හරි. බැංක් ඩීටේල්ස් එන්ටර් කරාට පස්සේ ඊළඟට ඔයාට අප්ඩේට් කරන්න තියෙන attachments tab එක. එතකොට මම ඔයාට කලින් සඳහන් කරා ඔයාගේ shop එක හදාගන්න එහෙම නැත්නම් ඔයාගේ seller profile එක හදාගන්න අවශ්‍ය ලියකියවිලි මොනවද කියලා අන්න ඒ ලියකියවිලි ටික මෙන්න මේ attachments tab එකට තමයි ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ. ඉතින් මුලින්ම මෙතන ඔයාට පේනවා select a PDF image file කියලා. එතකොට ඔයාගේ NIC එකේ ෆොටෝස් ඒ වගේම ඔයාගේ billing proof එක මේ දේවල් ඔක්කොම ඔයා image file එකක් විදියට හෝ PDF file එකක් විදිහට තමයි හදාගන්න ඕනේ. ඉතින් මෙතන ඔයාලට පේනවා list එකක් තියෙනවා. එතනින් national identity card ජාතික හැඳුනුම්පත තමයි මුලින්ම select වෙලා තියෙන්නේ. ඊට පහළින් නිල් පාටින් ඔයාලට පේනවා upload කියලා button එකක් තියෙනවා. මම ඒ upload button එක touch කරලා photos and videos select කරලා upload button එක touch කරලා photos and videos select කරලා මෙතනින් මට අවශ්‍ය images select කරගන්නවා. හරි. එතකොට මෙතන තියෙනවා NIC front image එක මම මුලින්ම ඒක select කරගත්තා. ඊළඟට මම file එක save කරනවා. upload button එක touch කරලා photos and videos select කරලා images වලින් මම NIC front side එක image එක select කරගත්තා. දැන් මම ඒක save කරනවා. හරි. දැන් ඔයගලන්ට පේනවා මම අප්ලෝඩ් කරපු ෆයිල් එක මෙතන පෙන්නනවා. ඊළඟට මම ආයේ NIC එකේ මම ඉස්සරහා පැත්ත විතරයි front image එක විතරයි අප්ලෝඩ් කරේ. ඊළඟට මම පිටිපස්සේ image එක
අප්ලෝඩ් කරනවා. හරි. ඒතර ඔයගලන්ට මෙතන පේනවා මම දීපු ෆයිල් නේම් එක nicp.jpg කියලා valid file uploaded කියලා එනවා. ඒ කියන්නේ මෙතන උඩ තියෙනවා pdf හෝ image ෆයිල් එකක් විදිහට තමයි මේක අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා. එතකොට jpg gif වගේ ෆෝමැට් වලින් ඔයගලන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් pdf එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. images අප්ලෝඩ් කරනකොට මතක තියාගන්න ඕන දේ තමයි ෆයිල් නේම් එක කෙටි නමක් දෙන්න. ඒ වගේම image size එක ෆයිල් size එක අඩු කරලා අප්ලෝඩ් කරන්න. ලොකු ෆයිල්ස් අප්ලෝඩ් කරන්න එපා. හරි ඔන්න දැන් NIC එකට අදාළව ෆොටෝස් ටික මම අප්ලෝඩ් කරලා ඉවරයි. ඊළඟට මම billing proof select කරනවා. දැන් මෙතනදී මම ආයෙත් upload button එක touch කරලා photos and videos මෙතනින් මම විදුලි බිල අප්ලෝඩ් කරනවා. දැන් මෙතන අප්ලෝඩ් වෙලා තියෙන්නේ. දැන් මම ආයි ෆෝම් එක සේව් කරනවා. හරි දැන් ඔයගලන්ට පේනවා මෙතන ෆයිල් ටයිප් එක billing proof යටතේ ebill.jpg කියන එක සේව් වෙලා තියෙනවා. දැන් මම ආයිත් billing proof එකට අදාළව මගේ marriage certificate එක අප්ලෝඩ් කරනවා. මොකද මේ බිල එන්නේ මගේ නමට නෙමෙයි මගේ husband ගේ නමට. හරි upload photos and videos marriage certificate save. හරි දැන් මම attachment tab එකට අදාළව files upload කරලා ඉවරයි. ඉතින් දැන් මේකත් එක්කම මගේ seller profile එක මම complete කරලා ඉවරයි. මෙතන errors මොනවත් පෙන්වන්නේ නැහැ කියන්නේ මම සම්පූර්ණයෙන් අවශ්‍ය data ඔක්කොම details ඔක්කොම enter කරලා තියෙන්නේ. හරි. එහෙමනම් මෙතනින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ products list කරන එක. එතකොට product list කරන්නේ කොහොමද කියන එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියලා දෙනවා. එහෙමනම් සුබ දවසක් වේවා. ස්තුතියි සම්බන්ධ වුණාට.